වියට්නාමයට බලපා ඇති බුවා ලෝයි සුනිගුණාටුව හේතුවෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. එමෙන්ම තවත් පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ධීවරීන් පිරිසක් බවද වාර්තා වේ. මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 28,500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවරගෙන ඇත. මීට අමතරව වියට්නාමයේ ගුවන්තොටු බලවල් 4ක් තාවකාලිකව වසා දැමීමටද එරට බලධාරීන් පියවරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එමෙන්ම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳසල් 105ක් වැටලීමට පසුගිය සති දෙක තුළ කටයුතු කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි. එම අධිකාරිය පැවසුවේ එලෙස වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳසැල් සඳහා නඩු පැවරීමටද කටයුතු කළ බවය. සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බැවින් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද එම අධිකාරිය පැවසීය.